හැමදෙනාම තැන්පත් වෙලා වාඩි වෙන්න. සාදු කියන්න. සමන්ත චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස්ස සුනන්තු සග්ග මොක්ඛදං ධම්ම ශ්‍රවණ කාලෝ අයං බාධන්තා ධම්ම ශ්‍රවණ කාලෝ අයං බාධන්තා ධම්ම ශ්‍රවණ කාලෝ අයං බාධන්තා නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස අක්ඛෝදේන ජිනේකෝදං අසාධුං සාදුනා ජිනේ ජිනේ ඛදරියං ධානේන සච්චේන අලිකවාදීනං තීති වාසනාවන්ත කාරුණික පින්නතුනි දැන් හැමදෙනාම ධර්ම ශ්‍රවණය කිරීමටයි සූදානම් වෙන්නේ. දැන් හැමදෙනාම හොඳ සිහියෙන් යුක්තව ධර්ම ශ්‍රවණය කරන්න. පින්නතුනි ලෞතුරා බුදුරජාණන් වහන්සේ නමක් මේ ලෝකයට පහළ වෙනවා කියන එක අතිශයින්ම දුර්ලභ කාරණාවක්. සාමාන්‍යයෙන් මිනිසෙකුගේ ආයුෂ පින්නතුනි අසංඛ්‍යයේ සිට අවුරුදු 10 දක්වාත් අවුරුදු 10 සිට අසංඛ්‍ය දක්වාත් පින්නතුනි ගමන් කරනවා. ඒකට කියනවා අන්තක්කල්පයක් කියලා. ඒ අන්තක්කල්පය තුල බුදු කෙනෙකු පහළ වෙන්නේ අවුරුදු 100ත් 1000ත් අතර කාල පරාසය තුල බුදු කෙනෙක් පහළ වෙන්නේ පින්නතුනි ලෝකය පරිහානියටපත් වෙන අසංඛ්‍යයේ සිට 10 දක්වා එන කාලය තුල අවුරුදු 100ත් 1000ත් 100ත් ලක්ෂයත් අතර කාලය තුල. එතකොට අපි පින්නතුනි අර බොහෝ කාල පරාසයන් පහු කරගෙන ඇවිල්ලා ඒ බුදු කෙනෙකු පහළ වෙන කාල පරාසය තුලම මේ ලෝකේ ජන්මලාභය ලැබලා තියෙනවා. ඒක ඊටමත් දුර්ලභ කාරණාවක්. බුදු කෙනෙකුගේ පහස ලබනවා කියන්නේ පින්නතුනි ධර්මයේ පහස ලැබීමයි. යමෙක් ධර්මයේ පහස ලබනවා නම් ඒ කෙනා බුදු කෙනෙකුගේ පහස ලබනවා. ඒ නිසා මේ පින්නතුන් හැම දෙනාම
භාග්‍යවත් වූ බුදුරජාණන් වහන්සේගේ පහස ලබන උදවිය. ඒ නිසා පින්නතුන් හැම දෙනාම බොහෝ වාසනාවන්තයි. පින්නතුනි සංසාර ගමනේ අපිට ඕනේ තරම් අමුදරුවන් හම්බ වෙලා තියෙනවා. ස්වාමි පුරුෂවරු හම්බ වෙලා තියෙනවා. ඒ නිසා ඒවා වැඩි දුර්ලභ දේවල් නෙමෙයි. සංසාරේ ඕනම තරම් පින්නතුනි අපිට මිල මුදල් හම්බ වෙලා තියෙනවා. ඒ නිසා ඒවා දුර්ලභ දේවල් නෙමෙයි. සංසාරේ අපි ඕන තරම් ගෙවල් හදලා තියෙනවා. ඒවා දුර්ලභ දේවල් නෙමෙයි. සංසාරේ ඕන තරම් රැකී ආරක්ෂා කරලා තියෙනවා. ඒවා දුර්ලභ දේවල් නෙමෙයි. පින්නතුනි සංසාර ගමනේ ඕනේ තරම් අපි ගමන් බිමන් ගිහිල්ලා තියෙනවා. ඒවා දුර්ලභ දේවල් නෙමෙයි. හැබැයි මේ ලෝකේ බුදු කෙනෙකුගේ පහස ලබනවා කියන එක, ධර්මයේ පහස ලබනවා කියන එක සංසාරේ හැමදාටම කරන්න පුළුවන් දෙයක් නෙමෙයි. ඒ නිසා පින්නතුනි අතිශයින්ම බුදු කෙනෙකුගේ දහම, බුදුරජාණන් වහන්සේගේ දර්ශනය ශ්‍රවණය කරන්නට ලැබීම අතිශයින්ම දුර්ලභයි. ඒ නිසා ඒ දුර්ලභ වූ ශ්‍රී සද්ධර්මය අපේ ජීවිතවලට ලං කරගන්නට අපි හැමදෙනාම කටයුතු කරන්න ඕනේ. පින්නතුනි අද දවසේ ධර්ම දේශනාව සඳහා මාතෘකා කරගන්ට යෙදුනේ ධම්මපදයේ ක්‍රෝධ වග්ගයේ එන ගහතා ධර්මයක්. සඳහන් කරනවා අක්ඛෝ දේන ජිනේ කෝදං අසාදුං සාදුනා ජිනේ ජිනේ කදරියන් ධානේන සච්චේන අලිකවාදිනං. අක්ඛෝදේන ජිනේ කෝදං ක්‍රෝධය නැති කරන්නට පුළුවන්කම තියෙන්නේ ක්‍රෝධ නොකිරීමෙන්මයි. අසාදුං සාදුනා ජිනේ අසාදු පුද්ගලයා සාදු ගුණයෙන්මයි දිනන්ට පුළුවන්කම තියෙන්නේ. නැත්තං අයහපත් පුද්ගලයන් යහපතින්ම තමයි දිනන්ට පුළුවන්කම තියෙන්නේ. ජිනේ කදරියන් ධානේන තද මසුරු තැනැත්තා තමා සතු දෑ දන් දීමෙන්මයි ඒ මසුරු භවෙන් මිදෙන්න පුළුවන්කම තියෙන්නේ. සච්චේන අලිකවාදිනං බොරු කියන්නාහු සැබෑව කීමෙන්මයි සැබෑව පැවසීමෙන්මයි ඒ බොරුවෙන් නිදහස් වෙන්න පුළුවන්කම තියෙන්නේ. ඒක තමයි පින්නතුනි ඒ ගාථා ධර්මයේ සරල තේරුම බවට පත් වෙන්නේ. පින්නතුනි අක්ඛෝදේන ජිනේ කෝදං ක්‍රෝධී පුද්ගලයා ක්‍රෝධ නොකිරීමෙන්මයි දිනන්නේ. මේ ලෝකයේ දිහා බලද්දී අපිට දකින්ට තියෙන්නේ මිනිස්සුන්ගේ හිතේ තියෙන්නෙම ක්‍රෝධ සහගත සිතුවිලි. වැඩිපුරම අපිට දකින්ට තියෙන ලෝකයේ ක්‍රෝධය ඇතිවෙන ක්‍රියාවන්මයි මිනිස්සු සිද්ධ කරන්නේ. ලෝකය ගත්තත්, රටක් ගත්තත්, ඒ වගේම ගමක් ගත්තත්, නිවසක් ගත්තත් පින්නතුනි ක්‍රෝධය තරහව වැඩි මිනිසුන්මයි අපිට දකින්න පුළුවන්කම තියෙන්නේ. එහෙම ක්‍රෝධය තියෙන, තරහව තියෙන, වෛරය තියෙන, කිපෙන සුළු පින්නතුනි මේ ඕනෑ නමකින් හඳුන්වන දෙයින් කවදාක්වත් පුද්ගලයෙකුට සැනසීමක් ඇති කරගන්න පුළුවන්කමක් නැහැ. සැනසීමක් ඇති වෙන්නේ නැහැ.
භාග්‍යවත් වූ බුදුරජාණන් වහන්සේ ලස්සන උපමාවකින් පින්නතුනි මේක පැහැදිලි කරනවා. කොහොමද පින්නතුනි යම් කිසි කෙනෙක් වැලි අහුරක් අතට අරගෙන තවත් කෙනෙකුට වැලි වලින් ගහලා දානවා. එතකොට අනිත් පුද්ගලයාගේ ඇඟේ වැලි වැදෙනවා. හැබැයි වැලි අහුර ගන්න පුද්ගලයාගේ අතේ තමයි මුලින්ම වැලි ගෑවෙන්නේ, දූවිල්ල ගෑවෙන්නේ. අන්න ඒ වගේ තමයි පින්නතුනි ක්‍රෝධ කරන පුද්ගලයාගේ ජීවිතය. සමහර විට පින්නතුනි යම් කිසි කෙනෙක් ක්‍රෝධ කරද්දී ඒ ක්‍රෝධ කරන තැනත්තා ක්‍රෝධ ලබනු තැනත්තාට ලොකු පීඩනයක් ලබා දෙනවා වෙන්න පුළුවන්. හැබැයි ඒ ක්‍රෝධ ලබන පුද්ගලයා මෙලව ජීවිතේ විතරයි ඒ ක්‍රෝධය නිසා පීඩණයට පත් වෙන්නේ. ඒ කෙනාගේ සිත පිරිසිදුව තියාගන්නව නම් එයා මේ ජීවිතේ විතරයි ඒ ක්‍රෝධය නිසා පසුතැවිල්ලට, දුක් වීමට, පීඩාවට පත් වෙන්නේ. හැබැයි ක්‍රෝධ කරන කෙනා පින්නතුනි මේ ජීවිතේදීත් නිතර දැවීමට, තැවීමට පත් වෙනවා. ඒ ක්‍රෝධ කරන උදවිය ගැන ටිකක් බලන්නකො. හැම මොහොතකම හිතේ දැවිල්ලකින් ජීවත් වෙන්නේ. සිතේ අසහනයකින් ජීවත් වෙන්නේ. අප්‍රමාණ වූ වෛරයක් නිසා සිත නිතර කලබල කරන ස්වභාවයෙන් යුක්තයි. ඒ කලබල කරන ස්වභාවය නිසාත්, ඒ වගේම දැවෙන ස්වභාවය නිසාත්, දුක් ස්වභාවය නිසාත් පින්නතුනි අප්‍රමාණ ලෙස විඳවීමකට ඒ කෙනා පත් වෙනවා. ඒ කෙනා තුල ඇති ක්‍රෝධය නිසා පින්නතුනි මේ ජීවිතය තුල විතරක් නෙමෙයි සසර ගමනේදී අප්‍රමාණ ලෙස දුක් විඳින්න සිද්ධ වෙනවා. නිරයවල් වල උත්පත්තිය ලබන්නට සිද්ධ වෙනවා. අසුර ලෝකවල, പ്രേත ලෝකවල ගිහිල්ලා උත්පත්තිය ලබන්නට සිද්ධ වෙනවා. සසර ගමනේදී අනේක අප්‍රමාණ දුක් විඳින්න සිද්ධ වෙනවා. පින්නතුනි ධර්මයේ හොඳ කතාවක් තියෙනවා. මේ ක්‍රෝධය ගැන ඉතාමත් ලස්සන කතාවක්. මොකද්ද? පින්නතුනි එක වලහෙක් හිටියා. මේ වලහා ගිහිලා මහා වෘක්ෂයක් යට නිදිය ගත්තා. නිදිය ගත්තයින් පස්සේ ඒ ගහෙන් පින්නතුනි අත්තක් කඩාගෙන වැටුණා. අත්තක් කඩාගෙන වැටුණයින් පස්සේ මේ වලහා කල්පනා කරා මේ ගහට අධිග්‍රහිත දෙවි කෙනෙක් ඉන්නවා. ඒ දෙවියන් තමයි මේ විදිහට මට මෙතන ඉන්නවට අකමැත්ත නිසා මේ විදිහට කරදර කරන්නට යෙදුනේ කියලා කල්පනා කරා. අපිත් ඔය පින්නතුනි සමහර දේවල් උනේ නැති වුණත් ඒවා තව කෙනෙකු පිටට දාලා ඒ අයට වෛර කරන ස්වභාවයෙන් යුක්තයි නේද සමහර වෙලාවට. සමහර විට එයා ඒ දේ කරලා නැති වෙන්නත් පුළුවන්. හැබැයි අපි මොකද කරන්නේ? ඒ කෙනා කෙරෙහි වෛරය බැඳ ගන්නට ඉතා ඉක්මනින් ඒ කෙනා කෙරෙහි පින්නතුනි තරහවක් ඇති කරගන්න. වැරදි පටවන ස්වභාවයෙන් යුක්තයි. ඉතින් මේ වලහත් පින්නතුනි කල්පනා කරලා දෙවිය මේ වෘක්ෂ දේවතාවුන්ට හොඳ දෙයක් කරන්නම් කියලා කල්පනා කරලා පින්නතුනි වඩුවෙක් ළඟට, මේක කතාවක්, මේකෙන් ගන්න තියෙන මේ ආදර්ශය විතරයි අපි ගන්න ඕනේ. එතකොට වඩුවෙක් ළඟට ගියා. වඩුවගෙන් ඇහුවා මොකද්ද කරන්න කියලා. ඒ වෙලාවේදී වඩුවා කිව්වා කරත්ත රෝදයක් හදනවා. මොන ලීයෙන්ද හදන්නේ කියලා අහද්දින් පින්නතුනි වඩුවා එක ලී වර්ගයක් කියලා මේ වර්ගයෙන් තමයි මම කරත්ත රෝදේ හදන්නේ කියලා කිව්වා. ඊට වඩා වලහ කියනවා ඔය
ලී වර්ගයෙන් හදද්දී කරත්ත රෝදය ශක්තිමත් නැහැ. ඔයට වඩා ශක්තිමත් කෝන් ලීයකින් මේ කරත්ත රෝදය හදනවා. එතකොට වඩුව හැව්වා කෝන් ලී නෑනේ, ඒ නිසා තමයි මේ කරත්ත රෝදය මේ ලීයෙන් හදන්නේ කියලා. එතකොට වලහා කිව්වා එහෙනම් එන්න මම හොඳ කෝන් ගහක් පෙන්වන්නම් කියලා. අර රුක්ෂ දේවතාවුන් ළඟට රුක්ෂ දේවතාවුන් වැඩ ඉන්න කෝන් ගහ ළඟට අර වලහා පින්නතුනි වඩුවව යවනවා. වඩුවව යවුවයින් පස්සේ වඩුවා ගහ කපන්ට පටන් ගත්තයින් පස්සේ රුක්ෂ දේවතාවු පින්නතුනි ගහෙන් බිමට ආවා. ඇහුවා ඇයි ඔබ මේ ගහ කපන්නේ? එතකොට පින්නතුනි අර වඩුවා කිව්වා මේ ගහ කපන්නේ මට කරත්ත රෝදයක් හදාගන්න ඕන නිසා. කරත්ත රෝදය හදන්න ඕන නිසා තමයි මේ ගහ කපන්නේ. ඉතින් කෝන් ලීය කියන එක ඉතාමත් දුර්ලභයි. කොහොමද ඔබ මේ ලීය හොයාගත්තේ කියලා ඇහුවා. ඒ වෙලාවේදී කියනවා මට අර වලහා තමයි ඇවිල්ලා කිව්වේ මෙතන කෝන් ගහක් තියෙනවා කියලා. ඒ වෙලාවේදී රුක්ෂ දේවතාවුන් දැනගත්තා මේ වලහා දැන් මේ ගහත් එක්ක මමත් එක්ක තරහින් ඉන්නේ. හොඳ පාඩමක් උගන්වන්නම් කියලා කිව්වා. ඔබ කෝන් ලීයෙන් කරත්තය හදන එක හරි. හැබැයි ඔය කරත්ත රෝදය තවත් ශක්තිමත් වෙනවා වලස් හැමින් ඕක බැන්දොත්. වලත් හැමින් ඕක වට කරොත් හරීම ශක්තිමත් වෙනවා කියලා කිව්වා. ඒ වෙලාවේ පින්නතුනි අර වඩුවා ගහත් කපාගෙන වලහත් මරලා පින්නතුනි අර රෝදයට වලස් හැම දැම්. දැන් බලන්න තරහා නිසා ක්‍රෝධය නිසා මේ පින්නතුනි රුක්ෂ දේවතාවුන්ට මොකද්ද කෝන් ගහක් නැති වුණා. ඒ වගේම වලහට Tamanගේ ජීවිතයත් නැති වුණා. කෝන් ගහක් නැති වුණා. එතකොට ජීවිතේ අපේ ස්වභාවයත් ඔහොමමයි. අපි යම්කිසි කෙනෙකුට යම්කිසි දෙයකට ක්‍රෝධ කරනවා නම් ඒ ක්‍රෝධය තව තවත් වැඩි දියුණු වෙලා ඒකිනත් ක්‍රෝධ කරන තත්වයටම පින්නතුනි අපිපත් වෙනවා නම් පත් කරගන්නවා නම් ඒ තුලින් අපිට සාංශාරිකව බොහෝ දුක්ඛයන් වලට මුහුණ දෙන්න සිද්ධ වෙනවා. ඒ නිසා යම්කිසි කෙනෙක් ක්‍රෝධ කරනවා නම් තමන්ට වෛර කරනවා නම් ඒ ක්‍රෝධ කිරීම නැති කරගන්න පුළුවන්කම තියෙන්නේ මොනවා කිරීමෙන්ද? ක්‍රෝධ නොකිරීමෙන්මයි, වෛර නොකිරීමෙන්මයි පින්නතුනි අපිට ක්‍රෝධය නැති කරගන්න පුළුවන්කම තියෙන්නේ. දැන් මිනිස්සු හිතාගෙන ඉන්නවා යම්කිසි කෙනෙක් තමන්ට ක්‍රෝධ කරනවා නම් පෙරලා ක්‍රෝධ කිරීමෙන්ම තමයි ඒක නැති කරගන්න පුළුවන්කම තියෙන්නේ කියලා මිනිස්සු හිතාගෙන ඉන්නවා. හැබැයි පින්නතුනි හොඳට මතක තියාගන්න අර පුරාණ කියමනකුත් තියෙනවනේ. පළවෙනි පාරත් ඉවසලා, දෙවෙනි පාරත් ඉවසලා, තුන්වෙනි පාරත් ඉවසලා ඉවසන්න බැරිම අවස්ථාවෙත් ඉවසන්න පුරුදු වෙන්න ඕනේ කියලයි පින්නතුනි පුරාණ කතාවල තියෙන්නේ. දැන් බුදුරජාණන් වහන්සේගේ කාලේ පින්නතුනි අක්‍රෝස බහරද්වාජ කියලා මේ බහරද්වාජ කෙනෙක් හිටියා. මෙයාට බුදුරජාණන් වහන්සේත් එක්ක පුදුම තරහක් තිබුණේ. කට හේතුව තමයි පින්නතුනි බහරද්වාජ කියන මෙම ගෝත්‍රයේ පිරිස භාග්‍යවතුන් වහන්සේ ළඟට ගිහිල්ලා ප්‍රවෘජ්ජහා භූමියටපත් වෙනවා. පැවිදි වෙනවා. මේ බමුණු කුලයේ අය බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකයන් බවට පත් වෙනවා. ඉතින් මෙයාට පුදුම තරහක් තිබ්බේ. එක්තරා දවසක් බුදුරජාණන් වහන්සේ ළඟට ගිහිල්ලා පින්නතුනි බුදුරජාණන් වහන්සේට හොඳටම බනිනවා, අක්‍රෝධ කරනවා, පරුස වචනයෙන් නින්දා කරනවා.
ඒ වගේම පින්නතුනි නුසුදුසු වචනයෙන් කතා කරනවා. මේ විදිහට බුදුරජාණන් වහන්සේට අයහපත් වචනයෙන් කතා කරද්දී ඒ වගේම නුසුදුසු වචනයෙන් කතා කරද්දී පරුස වචනයෙන් කතා කරද්දී බුදුරජාණන් වහන්සේ ලස්සන උපමාවකින් මෙයාට මේක පැහැදිලි කරනවා. මොකද්ද? භාරද්වාජය ඔබගේ නිවසට නෑදෑයන් හිතමිතුරන් පැමිණෙන විට ඔබ ඔවුන්ට කෑම ලබා දෙනවාද? කෑම බීම ලබා දෙනවාද කියලා අහනවා. එවිට ඒ අක්‍රෝෂ භාරද්වාජ කියන බමුණ බුදුරජාණන් වහන්සේට කියනවා, එහෙමයි ගෞතමයන් වහන්සේ අපේ නිවසට කවුරු හරි ආවොත්, නෑදෑයෙක් හිතමිතුරෙක් ආවොත් අපි අනිවාර්යෙන්ම ඒ කෙනාට කෑම බීම ආදීන් සංග්‍රහ කරනවා. ඒක තමයි අපේ සිරිත. අපි කරගෙන යන ක්‍රමේ ඒක තමයි කියලා කියනවා. ඒ වෙලාවේදී බුදුරජාණන් වහන්සේ නැවත අහනවා, බ්‍රහ්මණය බැරි වෙලාවකවත් ඔබගේ ඒ යහළුවන් මිත්‍රයන් නෑදෑයින් ඒ ආහාර පාන අනුභව කරේ නැතිනම් ඔබ මොකද කරන්නේ කියලා බුදුරජාණන් වහන්සේගෙන් අහනවා. ඒ වෙලාවේදී භාග්‍යවතුන් වහන්සේට භාරද්වාජ පැහැදිලි කරනවා, භාග්‍යවතුන් වහන්සේ ගෞතමයන් වහන්සේ යම් කිසි හේකින් මගේ නෑදෑයන් මගේ මිත්‍රයන් ඒ ආහාර අනුභව කළේ නැත්තම් ඒ ආහාර අපි විසින්ම අනුභව කරනවා, අපේ ප්‍රයෝජනයටම අපි ගන්නවා කියලා භාරද්වාජ කියනවා. ඒ වෙලාවේදී භාග්‍යවතුන් වහන්සේ පැහැදිලි කරනවා, භාරද්වාජ එසේමයි. කොහොමද? මම ඔබ විසින් සිදු කරන ලද අක්‍රෝෂ පරිභව නරක දෙහින් වචනයෙන් ඔබ නිග්‍රහ කරපු දේවල් කිසි දෙයක් මම බාරගන්නේ නැහැ. ඒ දේවල් ඔබම බාරගන්න කියලා භාග්‍යවතුන් වහන්සේ දේශනා කරනවා. භාරද්වාජ යම් කිසි කෙනෙක් තමන්ට තාඩන පීඩන කරන විට නැවත පෙරලා ඒ අයට තාඩන පීඩන කරනවා නම් හරියට ඒ කෙනා මොනවද අර අයත් එක්කම එකතු වෙලා ආහාර ආදිය අනුභව කරනවා වගේ තමනුත් ඒ දේවල් වලට හසු වෙනවා. තමනුත් තව කෙනෙක් තමන්ට පරුස වචනයෙන් නිග්‍රහ කරන විට තමනුත් ඒ අයට පරුස වචනයෙන් නිග්‍රහ කරනවා නම් එතකොට පින්නතුනි බුදුරජාණන් වහන්සේ පැහැදිලි කරනවා, අන් අය සමග එකට ආහාර ගන්නවා වගේ තමනුත් ඒවම අනුභව කරන කෙනෙක් බවට පත් වෙනවා. යම් කිසි කෙනෙක් පින්නතුනි පරිභව කරන විට, නිග්‍රහ කරන විට අපිත් නිග්‍රහ කරන්නට ගියොත්, අපිත් පරිභව කරන්නට ගියොත් අපිත් ඒ අයත් සමග ආහාර ගන්නවා වගේ ඒ අය වැටුණු තැනම අපිත් වැටෙන ස්වභාවයෙන් යුක්ත වෙනවා. ඒ නිසා බුදුරජාණන් වහන්සේ පැහැදිලි කරනවා, මම ඔබ නිග්‍රහ කරපු කිසි දෙයක් මගේ කරගන්නේ නැහැ. ඒවා ඔබම පිළිගන්න, ඔබම ඒවා අනුභව කරන්නට කියලා භාග්‍යවතුන් වහන්සේට සඳහන් කරනවා. ඒ වෙලාවේදී අක්‍රෝධ භාරද්වාජ කියන මේ බමුණා කියනවා, ගෞතමයන් වහන්සේට මේ අවස්ථාවේදීම තරහ ගිහිල්ලා රජවරු, සිටුවරු, මැතිවරු බොහෝ සෙයින් පැහැදිලා ඉන්න, තරහ යන්නේ නැහැ, ඒ වගේම ද්වේෂ කරන්නේ නැහැ, ක්‍රෝධ කරන්නේ නැහැ කියන
ගෞතමයන් වහන්සේට මේ මොහොතේම තරහ ගිහිල්ලා කියලා පින්නතුනි අර අක්‍රෝධ කියන බ්‍රහ්මණයා කියනවා. ඒ වෙලාවේදී භාග්‍යවතුන් වහන්සේ පැහැදිලි කරනවා ක්ලේශ ධර්මයන් ප්‍රහීන කරපු ක්ලේශ ධර්මයන්ගෙන් නිදහස් වෙච්ච ක්‍රෝධය විනාශ කරන්නට යෙදුණු රහත් උත්තමයන් වහන්සේලාට තරහ නොයන බවත් එහෙම යම්කිසි කෙනෙක් තරහ ගන්නවා නම් ඒ අය සසර ගමනේ අප්‍රමාණ වූ දුක් විඳින බවත් පින්නතුනි ඒ වෙලාවේදී භාග්‍යවතුන් වහන්සේ පැහැදිලි කරනවා. ඒ වෙලාවේදී පින්නතුනි අක්‍රෝධ භාරද්වාජ කියන මේ බ්‍රහ්මණයා භාග්‍යවතුන් වහන්සේ සරණ යනවා. කොහොමද පින්නතුනි සේයතාපි භෝගෝතම අභික්ඛන්තං භෝගෝතම අභික්ඛන්තං භෝගෝතම අභික්ඛන්තං භෝගෝතම භාග්‍යවතුන් වහන්සේ ඊ타මත් මනවයි ඊ타මත් මනවි ඊ타මත් මනවි සේයතාපි භෝගෝතම නික්කුජ්ජිතං වා උක්කුජ්ජෙය්‍ය යටි කුරුව තිබ්බ දෙයක් උඩුකුරු කලා වගේ භාග්‍යවතුන් වහන්සේ ගෞතමයන් වහන්සේ පටිච්චන්නං වා විවරෙය්‍ය වැහුණු දෙයක් විවර කලා වගේ ගෞතමයන් වහන්සේ මූලස්සවා මග්ගං ආචික්ඛෙය්‍ය මුලා වූෙකුට මාර්ගය පෙන්වලා දුන්නා වගේ ගෞතමයන් වහන්සේ අන්ධකාරේවා තේල පජ්ජෝතං ධාරෙය්‍ය අඳුරු අවස්ථාවක මහා ආලෝකයක් ඇති තෙල් පහනක් දැල්ලුවා වගේ චක්කුමන්තෝ රූපානි දක්ඛිනන්ති ඇස්සත්තන්ට රූප පෙනෙන්ට සැලැස්වා වගේ කියලා භාග්‍යවතුන් වහන්සේට උදාහරණ වාක්‍ය සජ්ජායනා කළා බුදුරජාණන් වහන්සේ සරණ යනවා. පින්නතුනි ඒ නිසා ජීවිතේ ඔබට මේ වගේ අවස්ථාවලට ඕනේ තරම් මුහුණ දෙන්න සිද්ධ වෙලා ඇති. මිනිස්සු ඔබට පරිභව කරයි, ක්‍රෝධ කරයි, පරුස වචනෙන් බනි, ඒ වගේම පින්නතුනි යම් කිසි කෙනෙක් ඔබව තාඩන පීඩන වලට ලක් කරයි. ඒ සෑම අවස්ථාවකදීම ඔබ පුරුදු කරන්න ඕනේ, පුහුණු කරන්න ඕනේ මොකද්ද? ක්‍රෝධයෙන් වැළකීලා ඉන්න. ක්‍රෝධය දුරු කරගන්නට හැම දිනාම කටයුතු කරන්න ඕනේ. නැත්තම් සංසාර ගමනේ අප්‍රමාණ වූ දුක් විඳින්නට අප්‍රමාණ වූ පසුතැවිල්ලකටපත් වෙන්න ඔබ හැම දිනාටම සිද්ධ වෙනවා. ඊට පස්සේ පින්නතුනි අසාදුං සාදුනා ජිනේ බුදුරජාණන් වහන්සේ පැහැදිලි කරනවා අසාදු පුද්ගලයා සාදු ගුණයෙන්මයි දිනන්ට පුළුවන්කම තියෙන. අසාදු පුද්ගලයටත් සාදු ගුණයෙන්මයි දිනන්ට පුළුවන්කම තියෙන්නේ. යම් කිසි කෙනෙක් පින්නතුනි තමන්ගේ ජීවිතය තුල අයහපත් දේ නම් කරන්නේ අන්න ඒක කෙනාට අයහපත් දේම පැමිණෙනවා. යම් කිසි කෙනෙක් පින්නතුනි යහපත් දෙයද කරන්නේ ඒ කෙනාට යහපත් දෙයම ජීවිතයට පැමිණෙනවා. අපි කරන කියන දේවල් අපේ යහපත පිණිසත් අපේ අයහපත පිණිසත් පැමිණෙනවාමයි. අපි හොඳට මතක තියාගන්න ඕනේ අපේ කයින් යම් කිසි වැරද්දක් කරනවා නම් ඒ කයින් කරන වැරද්ද නිසා අපිට සංසාර ගමනේ අප්‍රමාණ දුක් සහිතව උත්පත්තිය ලබන්නට සිද්ධ වෙනවා. අපේ වචනයෙන් යම් කිසි වැරද්දක් කරනවා නම් ඒ වචනයෙන් කරන වැරදි වලට පින්නතුනි අප්‍රමාණ වූ දුක් විඳින්න සිද්ධ වෙනවා. අපේ සිතින් යම් කිසි වැරද්දක් කරනවා නම් පින්නතුනි සිතින් කරන සෑම වැරද්දකටම අපිට දුක් විඳින්න සිද්ධ වෙනවාමයි. ගොළුවන් වෙලා උත්පත්තිය ලබන්නේ, බිහිරන් වෙලා උත්පත්තිය ලබන්නේ. ඒ වගේම පින්නතුනි
අතපය වාරු නැති පුද්ගලයන් වෙලා උත්පත්තිය ලබන්නේ, මන්ද බුද්ධිකයන් වෙලා උත්පත්තිය ලබන්නේ සංසාර ගමනේ අපි හැම දෙනාම කරගත්ත දේවල් අනුව, ඒ අය කරගන්න දේවල් වලට අනුව ඒ අයට විපාක ලබන්ට සිද්ධ වෙනවා. ඒ නිසා පින්නතුනි, සෑම මොහොතකදීම යහපත් දේවල් කරන්ට අපි කටයුතු කරන්න ඕනේ. යාදිසං වපතේ බීජං තාදිසං හරතේ පලං. යම් කිසි කෙනෙක් යම් බීජයක් වපුරනවද, ඒ බීජයේ ප්‍රතිඵලම තමයි ඒ කෙනාට භුක්ති විඳින්ට සිද්ධ වෙන්නේ. කල්යාණකාරින් කල්යාණං පාපකාරින්ච පාපකං. යම් කිසි කෙනෙක් හොඳ කරනවා නම් ඒ කෙනාට ලැබෙන්නේ හොඳ විපාක. යම් කිසි කෙනෙක් නරක දේවල් කරනවා නම් ඒ කෙනාට ලැබෙන්නේ නරක විපාක. ඒ නිසා පින්නතුනි, ප්‍රාණඝාතයෙන් මිදිලා, අන්සතු දේ ගැනීමෙන් මිදිලා, කාම මිත්‍යාවෙන් මිදිලා, පින්නතුනි රහමෙර පාවිච්චි කිරීම ආදීන් මිදිලා කෙනෙකුට ජීවත් වෙන්න පුළුවන්කම තියෙනවා නම් අන්න ඒ කෙනා සාදු පුද්ගලයෙක්, යහපත් පුද්ගලයෙක් බවට පත් වෙනවා. ජීවිතයේ අපි හැම දෙනා තුළම යම් යම් අඩුපහඩු සිද්ධ වෙලා තියෙන්න පුළුවන්. අපි හැම දෙනාටම සසර ගමනේ පින්නතුනි අඩුපහඩු සිද්ධ වෙන්න පුළුවන්. එතකොට ඒ අඩුපහඩු වැරදි පින්නතුනි අපි සකස් කරගන්න ඕනේ. ඒකට තමයි භාග්‍යවතුන් වහන්සේ සඳහන් කරන්නට යෙදුනේ කොහොමද? අසාදුං සාදුනා දිනේ. යම් කිසි කෙනෙක් අසාදු නම්, අයහපත් නම්, එයාට සාදු ගුණයෙන්මයි දිනන්ට පුළුවන්කම තියෙන්නේ. වැරදි වෙලා තියෙනවා නම් ඒ වැරදි අඩුපහඩු අපි දකින්න පුළුවන්, අපිට දකින්න පුළුවන්කම තියෙන්න ඕනේ. අපිට ඒ වැරදි අඩුපහඩු සකස් කරගන්න පුළුවන්කම තියෙන්න ඕනේ. වැරදි අඩුපහඩු සකස් කරගන්නේ නැති මිනිස්සුන්ට කවදාකවත් සසර ගමනේ සැනසීමක් නම් උදා කරගන්න පුළුවන්කමක් නැහැ. ඒ නිසා හැම මොහොතකම පින්නතුනි යහපත් ලෙස මේ තමන්ගේ ජීවිතය ගත කරන්නට අදිෂ්ඨාන කරගෙන කටයුතු කරන්න ඕනේ. සසර ගමනේ පින්නතුනි යහපත සකස් කරගත්තේ නැත්තම් ඒ කෙනාට සැනසීමක් නම් ඇති කරගන්නට පුළුවන්කමක් නැහැ. ඒ වගේම පින්නතුනි තුන්වෙනි පුද්ගලයා පිළිබඳව සඳහන් කරනවා ජිනේ කදරියන් ධානි. ජිනේ කදරියන් ධානි මොකද්ද? යම් කිසි කෙනෙකුට පින්නතුනි තද මසුරු නම්, යම් කිසි කෙනෙක් තද මසුරු නම් අන්න ඒ මසුරුකම නැති කරගන්නට පුළුවන්කම තියෙන්නේ තමා සන්තක දේ පරිත්‍යාග කරලමයි. එතකොට යම් කිසි කෙනෙක් පින්නතුනි ශ්‍රද්ධාව ඇති කරගන්නව නම්, යම් කිසි කෙනෙක් ගෞරවයෙන් ඇති කරගෙන තමන්ගේ ජීවිතය තුළ බුද්ධ ධම්ම සංඝ කියන තුනුරුවන් වහන්සේලා කෙරෙහි චීවර පිණ්ඩපාත සේනාසන ගිලාන ප්‍රත්‍ය කියන මේ සිව්පසයෙන් සංග්‍රහ කිරීම ඔහුගේ මසුරු භාවය මිදීමට හේතුපකාර වෙනවා. පින්නතුනි මම යෝජනා කරනවා ජීවිතේ පුළුවන් තරම් අතහැරීමම පුරුදු කරන්නට. හේතුව තමයි පින්නතුනි අපි හැම දෙනාම යම් කිසි දවසක එක්තැන් වෙන ස්වභාවයෙන් යුක්තයි. ඇඳකට වැටිලා ඒ ඇඳ උඩම මල මුත්‍රා කරන ස්වභාවයෙන් යුක්ත දවසක් අපි හැම දෙනාටම එන්න පුළුවන්. ඒක කාටවත් නැහැ කියලා පින්නතුනි ප්‍රත්‍යක්ෂ කරන්නට පුළුවන්කමක් නැහැ. මල මුත්‍රා ගොඩේම පින්නතුනි ඒ මල මුත්‍රාම සමහර විට අනුභව කරමින් පින්නතුනි සසර ගමනේ අවසාන මේ මනුස්ස ජීවිතයේ අවසාන කාලය තුල පින්නතුනි ඉදින්ට සිද්ධ වෙයිද කියලා අපි කාටවත් කියන්න පුළුවන්කමක් නැහැ. යම් කිසි කෙනෙක් පින්නතුනි හැබැයි ශ්‍රද්ධාව ඇති කරගෙන තියෙනවා නම් ඒ ශ්‍රද්ධාව ඔහුට පොරොන්දු වෙනවා මරණයෙන් මත්තේ අනිවාර්යෙන්ම යහපත් භව ගමනක උත්පත්තිය ලබා දෙනවා කියන
පොරොන්දුව ලබා දෙනවා. හරියට මේ කය පින්නතුනි ඇඳක වැතිරෙන්ට පොරොන්දු දෙනවා වගේ. දැන් බලන්න පින්නතුනි අපි කියන්නෙම නැතුව මේ කය රැලි වැටිලා ගිහිල්ලා අපේ කිසිම මැදිහත් වීමක් නැතිව මේ කය පොරොන්දු දීලා තියනවා මොකටද? ඇඟ රැලි වට්ටවන්ට. මේ කය පොරොන්දු දීලා තියනවා පින්නතුනි කෙස් ටික ඉදමුවන්ට. මේ කය පොරොන්දු දීලා තියනවා ඇස් පේන්නේ නැති වෙන්න. මේ කය පොරොන්දු දීලා තියනවා කන් ටික ඇහෙන්නේ නැතුව යන්න, නිය කහ ගැහෙන්න, ඒ වගේම ශරීරය ඇතුලෙන් ෂය කිරීමට මේ කය පොරොන්දු දීලා තියනවා. ඒ පොරොන්දුව පින්නතුනි කය කෙමින් කෙමින් ඉෂ්ට සිද්ධ කරමින් යනවා. ඔබ මම හැම දෙනාම දවසක පින්නතුනි යම් කිසි සයනයක පින්නතුනි ඉඳිමින් ඒ සයනය තුල වැතිරිලා මේ ශරීරයේ අප්‍රමාණ වූ දුක්ඛයන් වලට මුහුණ දෙන්න සිද්ධ වෙනවාමයි. එතකොට පින්නතුනි අපිට මේ බාහිර ලෝකයේ තියෙන කිසිම වස්තුවක් පිහිටක් පිලිසරණක් බවට පත් වෙන්නේ නැහැ. ඒ කිසිම දෙයකින් අපිට පිහිටක් පිලිසරණක් වෙන්න බෑ. මහා සැප පහසු වාහන තිබුණා කියලා ඒ වාහන වලට අපිට පිහිටක් පිලිසරණක් වෙන්න බෑ. රන් කහවණු මිල මුදල් පින්නතුනි ගොඩ ගහගෙන තිබ්බා කියලා පින්නතුනි ඒ රන් කහවණු වලට පිහිටක් පිලිසරණක් වෙන්න පුළුවන් කමක් නැහැ. තට්ටු ගණන් වලට ගෙවල් හදලා තිබ්බා කියලා ඒ තට්ටු වලට පින්නතුනි පිහිටක් පිලිසරණක් වෙන්න පුළුවන් කමක් නැහැ. යම් කිසි හේකින් Taman සකස් කරන දරුවන් පින්නතුනි Tamanට අපෝපස්ථාන කරන්නට පුළුවන්. හැබැයි 100%ක්ම විශ්වාස කරන්නට පුළුවන් කමක් නැහැ දරුවන් Tamanට අපෝපස්ථාන කරාවිද කියලා. පින්නතුනි අපි දකිනවා සමහර නිවෙස් වලට ගියයින් පස්සේ ඇඳන් වල ඉන්න වැතිරිලා ඉන්න දෙමව්පියන්ට සත්කාර කරන මල මුත්‍රා ගඳවත් දැනෙන්නේ නැතිව පින්නතුනි ඉන්න දෙමව්පියන් අපි දැකලා තියෙනවා. ඒ වගේම මල මුත්‍රා ගොඩේම වැතිරිලා ඉන්න දරුවන් සලකන්නේ නැති දෙමව්පියනුත් මේ සමාජයේ ඕනේ තරම් අපි දැකලා තියෙනවා. ඒ නිසා ඒ කොයි ගොඩට අපි අයිති වෙයිද කියලා අපි කාටවත් කියන්න පුළුවන්කමක් නැහැ. ඒ නිසා පින්නතුනි බුදුරජාණන් වහන්සේගේ ශාසනය යම් කිසි කෙනෙක් ශ්‍රද්ධාව ඇති කරගෙන තිබ්බොත් ඒ මේ ජීවිතේ අවසාන කාලයේ පින්නතුනි විඳපු දුක් නැති කරලා ඒ කෙනාට සංසාර ගමනේ නැවත භවයක් ලබා දෙද්දී අර ශ්‍රද්ධාව නිසා බුදුරජාණන් වහන්සේ කෙරෙහි පවත්වාගෙන ගියපු ශ්‍රද්ධාව නිසා පින්නතුනි ඒ කෙනා මරණින් මත්තේ යහපත් භවයක උත්පත්තිය ලබනවාමයි. යේ කේති බුද්ධං සරණං ගතෝ යම් කිසි කෙනෙක් බුදුරජාණන් වහන්සේ සරණ ගියොත්, ධම්මං සරණං ගතෝ ධර්මයේ සරණ ගියොත්, සංඝං සරණං ගතෝ සංඝයා සරණ ගියොත් නතේ ගමිස්සන්ති අපායං ඒ කෙනා කිසිම දවසකදී අපායට නම් යන්නේ නැහැ. පහාය මනුස්සංකායන් යම් කෙනෙක් පින්නතුනි මේ මනුස්ස කය අතහැරලා යනවද දේව කායා පරිපූරිසන්ති දෙව් කයක්ම පරිපූර්ණය කරගන්නවා කියලායි පින්නතුනි ධර්මයේ තුල පැහැදිලි කරලා දීලා තියෙන්නේ. ඒ නිසා ජීවිතේ ශ්‍රද්ධාව තියෙනවා නම් ඒ ශ්‍රද්ධාව පින්නතුනි තව තවත් දියුණු කරගන්නට උත්සාහ කරන්නට ඕනේ. පින්නතුනි ජිනේ කදරියන් දහනේ යම් කිසි කෙනෙක් තුල මසුරු බව තියෙනවා නම් ඒ මසුරු බව නැති කරගන්නට පුළුවන්කම තියෙන්නේ දානය තුලින්මයි. දානය පරිත්‍යාගය කිරීමෙන්මයි පින්නතුනි ඒ මසුරු භාවය නැති කරගන්නට පුළුවන්කම අවකාශය තියෙන්නේ. ඊට පස්සේ භාග්‍යවතුන් වහන්සේ දේශනා කරනවා සච්චේන අලිකවාදිනං යම් කිසි කෙනෙක් පින්නතුනි බොරු කියනවද
ඒ කෙනාට දිනන්ට පුළුවන්කම තියෙන්නේ මොනවා කීමෙන්ද? යහපත් සැබෑ කීමෙන්මයි, සැබෑම දේවල් කීමෙන්මයි ඒ කෙනාට දිනන්ට පුළුවන්කම තියෙන්නේ. කිසිම කෙනෙකුට පින්නතුනි බොරු කීමෙන් කිසිම දවසකදී දෙයක් ලබා ගන්නට පුළුවන්කමක් නැහැ. යම් කිසි කෙනෙක් හිතනවා නම් පින්නතුනි මට පුළුවන්කම තියනවා අනුන්ට බොරු කියලා රවට්ටන්නට කියලා. අනුන් පින්නතුනි රැවටෙන්නේ මේ ජීවිතය තුල විතරයි. අනුන්ට බොරු කරන කෙනෙක්, අනුන්ට බොරු කියන කෙනෙක් නම් පින්නතුනි හොඳට මතක තියාගන්න පුළුවන්කම තියෙන්නේ ඔබට ඒ අයව රවට්ටන්නට පුළුවන්කම තියෙන්නේ මේ ජීවිතයේදී විතරයි. හැබැයි ඔබ මේ ජීවිතයේ මහා පාපයක් සිද්ධ කරගෙන සංසාර ගමනේදී අප්‍රමාණ වූ දුක්ඛයන් වලට මුහුණ දෙන කෙනෙක් බවට පත් වෙනවා. කිසිම දවසකදී කිසිම කෙනෙක් විශ්වාස කරන්නේ නැති කෙනෙක් බවට පත් වෙනවා. යම් කිසි වචනයක් කියනවාද ඒ වචනය අහලා කෙනෙක් සිතෙන් මේ කෙනා කියන්නේ ඇත්තක්, මේ කෙනා කියන්නේ සත්‍යයක් කියලා පින්නතුනි පිළිගන්නේ නැති කෙනෙක් බවට පත් වෙනවා. ඒ නිසා බොරු කීම තරම් භයානක දෙයක් මේ ලෝකේ තවත් නැහැ. භාග්‍යවතුන් වහන්සේ පින්නතුනි පැහැදිලි කරන්නේ මේ ලෝකේ මිනිස්සුන්ගේ ආයුෂ ශක්තිය කොච්චරක් තියෙනවද? ඒ ආයුෂ ශක්තියෙන් භාගයට භාගයක්ම නැති වෙලා යන්නේ මේ බොරු කීම තුලින් කියලායි භාග්‍යවතුන් වහන්සේලා පැහැදිලි කරලා දීලා තියෙන්නේ. කෙනෙක් කියනවා මට අනිත් පන්සිල් පදවලින් අනිත් හතරම ආරක්ෂා කරගන්න පුළුවන්. හැබැයි බොරු කියන එක මට ආරක්ෂා කරගන්න බෑනේ කියලා යම් කිසි කෙනෙක් කියනවා නම් පින්නතුනි භාග්‍යවතුන් වහන්සේ සඳහන් කරන්ට යෙදුනේ විහිළුවකටවත් බොරුවක් නම් කියන්න එපා කියලයි භාග්‍යවතුන් වහන්සේලා පැහැදිලි කරන්ට යෙදුනේ. පින්නතුනි බුදුරජාණන් වහන්සේ පැහැදිලි කරනවා කොහොමද මේ සංසාර ගමනේදී බෝසත් අවදියේදී අපි අතිනුත් මේ පංච සීලයෙන් යම් යම් සිල්පද කැඩිලා විනාශ වෙලා ගියා. හැබැයි භාග්‍යවතුන් වහන්සේ බෝසත් අවදියේදී පින්නතුනි හොඳ සිහියෙන් කටයුතු කරන්ට යෙදුණා. කිසිම භවයකදී බොරුවක් නොකියා ඉන්න. බොරුවක් තවත් කෙනෙකු රැවටීමටපත් නොකර ඉන්න භාග්‍යවතුන් වහන්සේ සංසාර ගමනේදී කටයුතු කරන්ට යෙදුණා. ඒ හේතුව නිසා තමයි භාග්‍යවතුන් වහන්සේ කෙරෙහි කොච්චර ක්‍රෝධ සහිත පුද්ගලයන්, කොච්චර වෛරී සහගත පුද්ගලයන්, කොච්චර විශ්වාස කරන්නේ නැති පුද්ගලයන් භාග්‍යවතුන් වහන්සේ ළඟට ආවත් භාග්‍යවතුන් වහන්සේගේ එක වචනයක් අහලා පින්නතුනි භාග්‍යවතුන් වහන්සේ සරණ ගියපු, ධර්මය සරණ ගියපු, සංඝයා සරණ ගියපු කෙනෙක් බවට පත් වෙන්නේ. ඒ නිසා පින්නතුනි හැම මොහොතකම සත්‍ය භාෂිතයම ඇති කර ගන්නට කටයුතු කරන්න ඕනේ. නිරන්තරයෙන්ම හොඳ යහපතම ලෝකයාට කියලා දෙන්න හැම මොහොතකම කටයුතු කරන්න ඕනේ. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මේ ලෝකයේ මිනිස්සු උපදිද්දින් කෙටේරියක් කටේ තියාගෙන තමයි උත්පත්තිය ලබන්නේ. කෙටේරිය කියලා කියන්නේ පින්නතුනි ඉතා ඉක්මනින් තියුණු ලෙස කැපෙන ස්වභාවයෙන් යුක්ත එකක්. ඒ කැපෙන ස්වභාවයෙන් යුක්ත එක පින්නතුනි යම් තැනකද තියන්නේ ඒ තැන යම් තැනකද ගසන්නේ ඒ තැනට මහා හානියක් සිද්ධ වෙනවා. ඒ වගේ තමයි පින්නතුනි බාලෝ දුබ්බාසිතං බනතං කියලා භාග්‍යවතුන් වහන්සේ දේශනා කරන්ට යෙදුනේ. යම් කිසි බාලයෙක් දුර්භාෂිත කියනවද පින්නතුනි අන්න ඒ කෙනාගේ කටේ හරියට අර කෙටේරිය වගේ තමන් විසින්ම තමන්ව කපා ගන්නවා වගේ, ඒ වගේම තමන්ගේ සංසාර ගමන කපා ගන්නවා වගේ පින්නතුනි බාලයා නිරන්තරයෙන්ම අයහපත් වචනම පාවිච්චි කරනවා කියලා භාග්‍යවතුන් වහන්සේලා දේශනා කරන්ට යෙදුණා. ඒ නිසා නිරන්තරයෙන්ම යහපත් වචන, යහපත් දේවල්ම කියන්ට හැම මොහොතකම පින්නතුනි උත්සාහ කරන්න ඕනේ.
සච්චේන අලිකවාදිනං සත්‍යම ප්‍රකාශ කරන්නට හැම මොහොතකම උත්සාහ කරන්න ඕනේ. අක්කෝදේන ජිනේ කෝදං අසාදුං සාදුනා ජිනේ කදරියන් දානේ සච්චේන අලිකවාදිනං. යම් කිසි කෙනෙක් පින්නතුනි ක්‍රෝධ ඔබගේ සිත තුළ ක්‍රෝධයක් තියෙනවනම් දැන්ම ඒ ක්‍රෝධය නැති කරගන්නට උත්සාහ කරන්න ඕනේ. යම් කිසි කෙනෙක් පින්නතුනි අයහපත්ව නම් ජීවත් වෙන්නේ දැන්ම ඒ අයහපත් ජීවිතයට සමුදෙන්ට කටයුතු කරන්න ඕනේ. රාගය හිතේ වැඩි නම්, ද්වේෂය හිතේ වැඩි නම්, මෝහය හිතේ වැඩි නම්, කායික වශයෙන් දුෂ්චරිත නම්, ඒ වගේම වාචසික වශයෙන් දුෂ්චරිත නම්, මානසික වශයෙන් දුෂ්චරිත නම්, ඒ මානසික දුෂ්චරිතයෙන්, වාචසික දුෂ්චරිතයෙන්, කායික දුෂ්චරිතයෙන් දැන්ම මිදෙන්ට මේ පින්නතුන් කටයුතු කරන්න ඕනේ. වෙන පිළියමක් වෙන පිළිසරණක් නෑ පින්නතුනි. තමන්ට තමන්මයි පිළිසරණ, තමන්ගේ පිහිට තමන්මයි. වෙන කාගෙන්වත් පිළිසරණක් ගන්නට පුළුවන්කමක් නෑ. දුගතියක උත්පත්තිය ලැබුවොත් පින්නතුනි බුදු කෙනෙක් ඇවිල්ලා ඔබව දුගතියෙන් මුදවන්නේ නැහැ. ඒ වගේම ඔබේ දෙමව්පියන් සසර ගමනේ හම්බ වුණු දෙමව්පියන් ඔබව දුගතියෙන් මුදවන්නේ නැහැ. තිරිසන් භවයෙන් මුදවන්නේ නැහැ. പ്രേත භවයෙන් මුදවන්නේ නැහැ. ඔබේ දරුවන්, ඔබේ නෑද හිතමිතුරන් ඔබව දුගතියෙන් මුදවන්නේ නැහැ. ඔබේ ගුරුවරුන් ඔබව දුගතියෙන් මුදවන්නේ නැහැ. යම් කිසි කෙනෙක් පින්නතුනි යහපත්ව ජීවත් වෙනවා නම් අන්න ඒ යහපතමයි පින්නතුනි ඔබව දුගතියෙන් මුදවන්නේ. ජිනේ කදරියන් දහනේන යම් කිසි කෙනෙක් මසුරුණන් දැන්ම ඒ මසුරු භාවය නැති කරගන්නට හිතේ ලෝභය කියන එක, හිතේ මසුරු බව කියන එක පින්නතුනි අපේ සසර ගමනේ ඇවිදීමට අප්‍රමාණ අහිතකර දෙයක්. සසර ගමනේ යහපත් ජීවිත ලබා දෙන්නේ නැහැ. යම් කිසි හේතුවකින් පින්නතුනි මනුස්ස ලෝකයක උත්පත්තිය ලැබුවොත් ඒ මනුස්ස ලෝකයේ දුගී දුප්පත් වෙලා හිඟන ස්වභාවයෙන් අනුන්ගෙන් අතපාලා ජීවත් වෙන ස්වභාවයට පත් වෙනවා. ඒ නිසා දුගී දුප්පත් භාවයට පත් වෙන්නේ නැතුව යම් කිසි කෙනෙකුට ඕන නම් සසර ගමන සුඛ ප්‍රතිපදාවෙන් ගත කරන්නට, සැප ප්‍රතිපදාවෙන් ගත කරන්නට පින්නතුනි ඒ කෙනා තුල දියුණු කරන්නට ඕන දෙයක් තමයි දානය කියන එක. මසුරු බව ප්‍රහීන කරන්නට ඕනේ. මසුරු බව නැති කරන්නට ඕනේ. ඒ අතිරුණුත් යම් කිසි කෙනෙක් බුද්ධ ධම්ම සංඝ කියන මේ තුනුරුවන් කෙරෙහි අප්‍රමාණ වූ ශ්‍රද්ධාවකින්, නොකඩෙන නොවෙනස් වෙන ශ්‍රද්ධාවකින් කටයුතු කරනවා නම් ඒක තමයි එයාගේ මසුරු බව නැති කරගන්නට තියෙන, එයාට තියෙන හොඳම අවස්ථාව. පින්නතුනි ආනන්ද කියලා සිටුවරේ හිටියා බුදුරජාණන් වහන්සේ රජගහ නුවර වැඩ ඉන්න කාලයේදී. මේ ආනන්ද සිටුවරයා තමන්ට හිටියා පින්නතුනි පුතුණුවන් කෙනෙක්. ඒ පුතණුවන්ට පින්නතුනි නිරන්තරයෙන්ම කියන්නේ තව කෙනෙකුට දෙයක් දෙන්න එපා. හරියට මීමැස්සෙක් මී පැණි එකතු කරනවා වගේ, වේ පස් ගෙනල්ලා දානවා වගේ තමයි ධනය හම්බ වෙන්නේ. ධනය හම්බ කරන්නට පුළුවන්කම තියෙන්නේ. ටිකින් ටික ධනය හම්බ කරන්නට පුළුවන්කම තියෙන්නේ. ඒ වගේම තමයි ඒවා ටිකින් ටික නැතිවීමෙන්ම තමයි ධනය ප්‍රහීන වෙලා නැත්තම් නැති වෙලා යන්නේ. ඒ නිසා කාටවත් දන් දෙන්න එපා. මහාන බමුණන්ට දන් දෙන්න එපා. දුගී දුප්පතුන්ට දන් දෙන්න එපා කියලා Tamanගේ පුතණුවන්ට පින්නතුනි මේ කෙනා නිරන්තරයෙන්ම කියනවා. මේ කෙනාගේ පින්නතුනි මේ කෙනාගේ අප්‍රමාණ වූ ධනය නිදන් කරලා තියෙන්නේ. නිදන් කරලා තියෙද්දි මේ කෙනා මරණයටපත් වෙනවා. මරණයටපත් වෙලා සැඩොල් කුලයක ගිහිල්ලා උත්පත්තිය ලබනවා. සැඩොල් කුලයක ගිහිල්ලා උත්පත්තිය ලැබුවායින් පස්සේ ඒ සැඩොල් කුලයට මෙයා උත්පත්තිය මෙයා මව් කුසට පැමිණි දවසේ ඉඳලා පින්නතුනි ආහාර වේලක්වත් නැතුව කිසිම දවසකදී ආහාර ලැබෙන්නේ නැතුව යනවා. එතකොට පින්නතුනි
මේ කෙනා මේ සැඩොල් කුලේ ප්‍රධානියා කල්පනා කරනවා මෙතන කවුරු හරි පව්කාරයෙක් ඉන්නවා. ඒ නිසා තමයි වෙනදා හමු වෙච්ච දේවල් දැන් හම්බ වෙන්නේ නැත්තේ. ඒ නිසා මේ අය වෙන් කර බලන්න ඕනේ කවුද මෙතනින් ඉන්න පව්කාරයා කියලා. මෙහෙම යද්දින් අර පින්නතුනි සිටුවරයා කුසේ හිටපු කෙනා පින්නතුනි සමග මෑණියන් අයින් කරයින් පස්සේ තමයි මේ අයට දානය නැත්තම් කෑම හම්බ වෙන්න පටන් ගත්තේ. ඒ වගේම මේ අයට මිල මුදල් හම්බ වෙන්න පටන් ගත්තේ. ඒ නිසා ඒ අය කියනවා ඔබ අපේ සමූහයෙන් ඈත් වෙලා ජීවත් වෙන්න කියලා. මව් සෙනෙහස නිසා අර බඩේ ඉන්න අර බඩේ ඉන්න සැඩොල් දරුවව පින්නතුනි කාලයක් ඇවෑමෙන් මේ ලෝකයට ජන්මලාභය ලබලා කාලයක් යනකම් මේ කෙනා හදා වඩා ගන්නවා. ඊටමත් අමාරුවෙන් හදා වඩා ගන්නේ. ආහාර නැතුව ඊටමත් අපහසුවෙන් හදා වඩාගෙන පින්නතුනි ඒ මෑණියනුත් දවසක කියනවා ඔබ මගින් ඈත් වෙන්න. ඔබ නිසා මටවත් කෑම ටිකක් කන්ට පුළුවන්කමක් නෑ කියලා දරුවව අයින් කරනවා. පින්නතුනි අයින් කරලා ඒ දරුවට කියනවා මේ සමාජයේ ඕන තරම් ඉන්නවා ආහාර පාන ආදී දෙන අය. මෙන්න මේ වගේ තැන්වලට යන්න කියලා අර දරුවට අවවාද කරලා මෑණියනුත් පින්නතුනි ඒ දරුවගෙන් ඈත් වෙලා යනවා. ඊට පස්සේ දවසක් පින්නතුනි Tamanගේ පෙර භවයේ පුතණුවන්ගේ නිවසට යනවා. නිවසට ගියයින් පස්සේ ඒ පුතණුවන්ගේ දැන් ඉන්න දරුවෝ පින්නතුනි මේ කෙනාට මේ කෙනාගේ ශරීරය විරූපී ස්වභාවයෙන් තමයි උත්පත්තිය ලැබලා තියෙන්නේ. අධික මසුරුකම නිසා සසර ගමනේ අධික මසුරුකම නිසා විරූපී ස්වභාවයෙන් උත්පත්තිය ලැබලා තියෙන්නේ. අර දරුවෝ බය වෙනවා. දරුවෝ බය වුණයින් පස්සේ පින්නතුනි අර Tamanගේ පෙර භවයේ දරුවා ඇවිල්ලා සිටු පුත්‍රයා ඇවිල්ලා පින්නතුනි මේ කෙනා එලවන්න හදද්දින් ඒ වෙලාවේ භාග්‍යවතුන් වහන්සේ දහවල පිණ්ඩපාතේ යන වෙලාව. භාග්‍යවතුන් වහන්සේ එතනට ඇවිල්ලා කියනවා ඒ කෙනා එලවන්න එපා. මේ ඔබේ පියතුමන් පෙර සංසාර ගමනේ මේ අද දවසේදී සැඩොලෙක් වෙලා ඉපදුනේ සසර ගමන ගිය භවයේදී අප්‍රමාණ ලෙස මසුරුකම් කරපු නිසායි. ඒ නිසා ඔහුට කණ්ඩ බොන්ට දෙන්න කියලා භාග්‍යවතුන් වහන්සේ කියනවා. ඒ වෙලාවේදී අර පුතණුවන් විශ්වාස කරන්නේ නැහැ. ඒ වෙලාවේ භාග්‍යවතුන් වහන්සේගේ අදිෂ්ඨානයෙන් අර පින්නතුනි ආනන්ද කියන සිටුවරයාට කියනවා පෙර භවයන් වල ඔබ සංගවා තිබූ ඒ ධනය පින්වන්ට කියලා කියනවා. බුදුරජාණන් වහන්සේගේ ඒ ප්‍රාතිහාර්ය නිසා පින්නතුනි ඒ කෙනා ගිහිල්ලා පෙර භවයන් වල හංගලා තිබ්බ ධනය සියල්ලක්ම අර සිටු පුත්‍රයාට පෙන්වනවා. ඒ නිසා පින්නතුනි එදා පටන් අර සිටු පුත්‍රයා හොඳට Tamanගේ ජීවිතේ භාග්‍යවතුන් වහන්සේ සරණ ගිහිල්ලා Tamanගේ තාත්තට අත්වෙච්ච Tamanගේ පියතුමන්ට අත්වෙච්ච ඉරණම දැකලා බුදුරජාණන් වහන්සේ සරණ ගිහිල්ලා ධර්මයේ සරණ ගිහිල්ලා සංඝයා සරණ ගිහිල්ලා හොඳට දන්පැන් පූජා කරන කෙනෙක් බවට පත් වුණා. ඒ නිසා පින්නතුනි හොඳට දන්පැන් පූජා කරන්ට මේ යම්කිසි කෙනෙක් ඔබගෙන් දෙයක් ඉල්ලගෙන එනවනම් ඔබට ලබා දෙන්න හැකි දෙයක් නම් පින්නතුනි ඒක හැම මොහොතකම ලබා දෙන්න. ඒ ඔබට හිතෙන්න පුළුවන් ඒ අයට කරන උපකාරයක් ඒක කියලා. හැබැයි ඒක ඒ අයට කරන උපකාරයකටත් වඩා ඔබට කරන උපකාරයක් ඒක. සසර ගමනට කරන උපකාරයක් ඒක. ඒ නිසා සසර ගමනේ සුව කැමති, සසර ගමනේ සැනසීම කැමති අය මසුරු භාවයෙන් මිදිලා පින්නතුනි කටයුතු කරන්නට හැම මොහොතකම උත්සාහ කරන්න ඕනේ. ඒ වගේම නිරන්තරයෙන්ම සත්‍යවාදී කෙනෙක් වෙන්න. සත්‍ය පින්නතුනි කිසිම දවසකදී කෙනෙක් විනාශ ස්වභාවයට පත් කරන්නේ නැහැ. යම් ඔබ හිතනවා නම් බොරුවෙන් තමයි මට දිනන්න පුළුවන්කම තියෙන්නේ කියලා. බොරුවෙන් නම් පින්නතුනි කවදාකවත් දිනන්න පුළුවන්කමක් නැහැ. ඒ නිසා පින්නතුනි සත්‍යම ප්‍රකාශ කරන්නට සත්‍යයෙන් ඔබට කවමදාක හෝ ජයග්‍රහණය කරන්නට පුළුවන්කම තියෙනවා. කවමදාක හෝ පින්නතුනි ඔබේ සසර ගමන යහපත් කරගන්නට පුළුවන්කම තියෙනවා.
ඒ නිසා බොරු කියන්ට පුරුදු වෙන්න එපා. පරුස වචන කියන්ට පුරුදු වෙන්න එපා. ඒ වගේම සම්පප්පලාප කියන්ට පුරුදු වෙන්න එපා. ඒ වගේන් මිදිලා හැම මොහොතකම යහපත් වචනෙන් අන්‍යයන් සමග ගනුදෙනු කරන්නට පින්නතුනි කටයුතු කරන්න ඕනේ. ඔබට අන්‍යයන් අයහපත් වචනෙන් බැන්න අයහපත් දේ සිදු කළා කියලා කවදාකවත් ඒ අයට වෛර කරන්නට ක්‍රෝධ කරන්නට යන්න එපා. ඒ වයින් මිදිලා මෛත්‍රී සහගත සිතුවිලි ඇති කරගෙන ජීවත් වෙන්න හැම මොහොතකම උත්සාහ දරන්න ඕනේ, කටයුතු කරන්න ඕනේ, වීරයවන්ත වෙන්න ඕනේ. මේ කියපු කාරණා හතර යම් කිසි කෙනෙක් ජීවිතයේදී පුරුදු කළොත්, පුහුණු කළොත් ඒකාන්ත වශයෙන් මැරෙන මොහොතේදී අපි හැම දිනාටම මරණය කියන ධර්මතාවය පොදුයි. අපි හැම දිනාම මරණයටපත් වෙනවා. බුදුරජාණන් වහන්සේගේ ශාසනයක් තුල හොඳට යහපත් ගුණධර්ම ප්‍රගුණ කරපු, පුහුණු කරපු කෙනෙක් විදිහට පින්නතුනි මරණයටපත් වෙන්න පුළුවන්කම තියෙනවා. ඒ නිසා සත්‍යවාදී වෙන්න, දානය පුරුදු පුහුණු කරන්නට, ඒ වගේම යහපත් පුද්ගලයෙක් වෙන්න, ක්‍රෝධ කරන්නේ නැති මෛත්‍රී සහගත පුද්ගලයෙක් බවට පත් වෙන්න නිරන්තරයෙන් උත්සාහ කරන්න ඕනේ. බුදුවරු දහස් ගණන් පින්නතුනි ගෙනල්ලා දන් දෙනවට වඩා ආනිසංස වැඩි එක මොහොතක් මෛත්‍රී සහගත සිතුවිල්ලෙන් යුක්තව ජීවත් වෙන එක. ඒ කියන්නේ මෛත්‍රී සහගත සිතුවිලි අප්‍රමාණ ලෙස ඇති කර ගන්නවා කියන එක කොච්චර වාග්ය සම්පන්න කාරණාවක්ද. ඒ නිසා ඒ සඳහා කටයුතු කරන්නට, උනන්දු වෙන්න, උත්සාහ කරන්නට. පැයක් වැනි කාලයක් ශ්‍රී සද්ධර්මයේ ශ්‍රවණය කරන්නට යෙදුණා. ඒ සිදු කරගත්තා වූ සියලුම